එතකොට අද අපි සාකච්ඡා කරන්න යන්නේ අපේ දෙවැනි කෙටි ප්‍රශ්න 10. අපි කලින් කෙටි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. එතකොට මේකෙදි අපි දෙවැනි කෙටි ප්‍රශ්න 10 සාකච්ඡා කරනවා. එතකොට මම සාකච්ඡා කරන කෙටි ප්‍රශ්න 10 මගේ Facebook page එකෙන් බලන්න පුළුවන්. මම ඒකේ link එක යටින් දාලා තියන්නම්. අපි යමු අද කෙටි ප්‍රශ්න 10ට. හරි. ඔයගොල්ලන්ට දැන් කෙටි ප්‍රශ්න බලා ගන්න පුළුවන්. එතකොට අද අරන් තියෙන ගොඩක් කෙටි ප්‍රශ්න ඉස්කෝල වල පේපර් වලිනුයි පළාත් පේපර් වලිනුයි ගත්ත ප්‍රශ්න කීපයක්. හරි. අපි බලමු. පළවෙනි කෙටි ප්‍රශ්නේ තියෙන්නේ 6යි y වර්ගය 10යි xy 15යි x වර්ගය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න කියලා. අපි එමු. එතකොට මම ගත්තොත් 6යි y වර්ගය කියන එක ගත්තොත් මේක මට ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන්. දෙකේ පළවෙනි බලය ගුණ කිරීම, තුනේ පළවෙනි බලය ගුණ කිරීම, y වල දෙවෙනි බලය කියලා. ඊළඟට 10යි x y කියන එක මට ලියා ගන්න පුළුවන්. 10 කියන ඉලක්කම 10 කියන ඉලක්කම වල ලියා ගන්න පුළුවන් දෙවරක් 5. ඒ කියන්නේ දෙකේ පළවෙනි බලය ගුණ කිරීම පහේ පළවෙනි බලය ගුණ කිරීම xy කියන එක ලියා ගන්න පුළුවන් x වල පළවෙනි බලය ගුණ කිරීම y වල පළවෙනි බලය කියලා. ඊළඟට අපිට තියෙන්නේ 15යි x වර්ගය කියන එක. එතකොට 15 කියන එක මට ලියා ගන්න පුළුවන් 3 වරක් 5. ඒ කියන්නේ 3 පළවෙනි බලය ගුණ කිරීම 5 පළවෙනි බලය ගුණ කිරීම x වල දෙවෙනි බලය කියලා. ඊළඟ කුඩාම පොදු ගුණාකාරය කියන්නේ මේ එක එක පදවල වැඩිම බලයන්ගේ ගුණිතය. හරි. එතකොට මම ගත්තොත් මෙතන තියෙන පද දෙක. දෙක කියන එක ගත්තොත් දෙකේ හම්බ වෙන වැඩිම බලය දෙකේ පළවෙනි බලය. ඊළඟට අපිට තියෙන්නේ 3. තුනේ හම්බ වෙන වැඩිම බලය තුනේ පළවෙනි බලය. එහෙනම් තුනේ පළවෙනි බලය. ඊළඟට 5. පහේ හම්බ වෙන වැඩිම බලයත් පහේ පළවෙනි බලය. පහේ පළවෙනි බලය. ඊළඟට x. x වල හම්බ වෙන වැඩිම බලය x වර්ගය. x වර්ගය. ඊළඟ y. y වල හම්බ වෙන වැඩිම බලය y වර්ගය. y වර්ගය. එතකොට මේ ටික ගුණ කරගත්තාම දෙකේ පළවෙනි බලය 2යි, තුනේ පළවෙනි බලය 3යි, පහේ පළවෙනි බලය 5යි. දෙවරක් 3 6යි, 6 වරක් 5 30යි. 30යි x වර්ගය
y වර්ගය කියලයි. එයයි x වර්ගය y වර්ගය කියලා තමයි එන්නේ. අපි එමු ඊළඟට දෙවෙනි ගැටලුවට. දෙවෙනි ගැටලුව තියෙන්නේ සුළු කරන්න කියලා. මෙතන භාග බීජීය භාග පද තුනක් තියෙනවා. ඒක සුළු කරන්න කියලා කියන්නේ. පළවෙනියටම හරය සමාන කරගන්න ඕන. හරය සමාන කරගන්න ඕන හින්දා මම මෙන්න මේ ප්‍රකාශනය ගුණ කරනවා. ආනේ. එතන අපිට තියෙන භාග දෙකක් ගුණ කරන්න. එතකොට මේක ගුණ කරද්දී මෙන්න මේ x අකුරකට මෙතන x අකුරක් කපලා දාන්න පුළුවන්. එතකොට මට උඩින් එනවා ඒ කියන්නේ ලවයෙන් එනවා 8යි කියලා. යටින් එනවා y වතාවක් y කියලා. y වතාවක් y කියන්නේ y වර්ගය. ඒ කියන්නේ 8 බෙදීම y වර්ගය. එතන තිබ්බේ බීජීය භාග දෙකක් ගුණ කිරීම හින්දා අපිට ඉක්මනට පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට මම එනවා තුන්වෙනි කෙටි ප්‍රශ්නයට. තුන්වෙනි කෙටි ප්‍රශ්නය. එතකොට තුන්වෙනි කෙටි ප්‍රශ්නය තියෙන්නේ මෙන්න මෙහෙම. ලඝු තුනේ පාදයට ලඝු තුනේ පාදයට 243 සමානයි 5 දර්ශක ආකාරයෙන් ලියන්න කියලා. හරි. අපි යමු. ලඝු තුනේ පාදයට 243 සමානයි 5 දර්ශක ආකාරයෙන් ලියන්න කියලා තියෙන්නේ. එතකොට මට මේක ලියන්න පුළුවන්. මෙතන 245 කිය 243 කියන එක එහෙම ලියන්න පුළුවන්. ලඝු පාදය එහා පැත්තට යනවා දර්ශකයේ පාදයේ වෙලා ඊට මේ 5 එතකොට උඩට යනවා දර්ශකයේ වෙලා. එතකොට මෙන්න මෙහෙම තමයි මේ ලඝු ගණක ප්‍රකාශනයේ දර්ශක වලට හරවපුවාම එන්නේ. අපි ඊළඟට එනවා හතරවෙනි කෙටි ප්‍රශ්නයට. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ජ්‍යාමිතිය සම්බන්ධ ගැටලුවක්. හරි. එතකොට කියනවා මේක x වලාගේ හොයන්න කියලා. මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයේ මේ පාදයයි මේ කොණයයි මේ කොණයයි මේ කොණය ඔය කොණ තුන එකතු කරොත් අංශක 360ක් 180ක් වෙන්න ඕන. එතකොට 3x එකතු කිරීම 5යි x එකතු කිරීම x මේ ටික එකතු කරගත්තාම 180ක් වෙන්න ඕන. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180. එතන මෙතනින් එනවා 9x සමානයි 180යි. එතකොට x සමානයි 189 බෙදනවා. එතකොට x2 උත්තරේ එනවා අංශක 20යි කියලා. x වලට උත්තරේ එනවා අංශක 20යි කියලා. හරි. අපි ඊළඟට එමු පස්වෙනි කෙටි ප්‍රශ්නයට. පස්වෙනි කෙටි ප්‍රශ්නේ තියෙන වෙන මෙහෙම. රුපියල් 25000ක් රුපියල් 25000ක් 108ක වාර්ෂික පොලියට ණයටගත් විට වර්ෂය අවසානයේ ගෙවිය යුතු පොලි මුදල සොයන්න කියලා තමයි අපිට කියන්නේ. වර්ෂය අවසානයේ ගෙවිය යුතු පොලි මුදල හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හරි. එතකොට
අපි පොලිය හෙව්වත් අපිට එන්නේ එතකොට රුපියල් 25000 25000 ගුණ කරනවා 100ට 8. එතකොට මේකෙන් එනවා අපිට වර්ෂයකට අදාළ පොලිය. හරි. එතකොට මේක කැපෙන විදිහ බැලුවොත් මෙතන බිංදු දෙකකට මෙතන බිංදු දෙකකට මෙතනින් බිංදු දෙකක් කැපෙනවා. එතකොට උත්තරේ බැලුවොත් 25 වටක් කියන්නේ 200යි. ඊට අමතරව තව බිංදුවක් තියෙනවා. එතකොට ගෙවන්න ඕන පොලී මුදල රුපියල් 2000යි කියලා එනවා. ගෙවන්න ඕන පොලී මුදල රුපියල් 2000යි කියලා එනවා. අපි ඊළඟට එමු 6 වෙනි කෙටි ප්‍රශ්නයට. සරල සමීකරණයක් විසඳන්න තියෙන්නේ. අපිට තියෙන්නේ 3 එකතු කිරීම x බෙදීම 1 සමානයි 5. මේ සමීකරණය විසඳන්න කියලා තමයි අපිට කියන්නේ. ඒතර ඉස්සර වෙලාවෙන් වෙන්නේ මේ ඉන්න දෙක හරයේ ඉන්න දෙක එහා පැත්තට දානවා. හරයේ ඉන්න දෙක එහා පැත්තට දානවා. එතකොට බෙදීමක් විදිහට ඉන්න එක්කෙනා එහා පැත්තට යද්දී ගුණ කිරීමක් බවට පත් වෙනවා. හරි. එතකොට මේ පැත්තෙන් 3 එකතු කිරීම x කියන එක්කෙනා විතරක් තනි වෙනවා. දෙක එහා පැත්තට යනවා. එතකොට එක පහත් එක ගුණ වෙලා 10ක් එනවා. ඊපස්සේ x තනි කරගන්න එකතු කිරීම 3 එහා පැත්තට දානවා. අඩු කිරීම 3ක් වෙනවා. 10න් 3ක් අඩු වෙනවා. එතකොට x උත්තරේ එනවා අපිට x සමානයි 7යි කියලා. x උත්තරේ එනවා x සමානයි 7යි කියලා. හරි. ඊළඟට මං එනවා 7 වෙනි කෙටි ප්‍රශ්නයට. මෙහි ඡාප දිග සොයන්න කියලා කියන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග. ඡාප දිග දැන් සම්පූර්ණ වෘත්තයක ඡාප දිග කියන්නේ පරිධිය එන්නේ c සමානයි y r වලින්. එතකොට මේ තියෙන්නේ වෘත්තයකින් පංගුවක්. එතකොට මේ පංගුවෙන් ගුණ කරගත්තා නම් හරි. පංගුවෙන් ගුණ කරගත්තා නම් හරි. පංගුව වෙන්නේ සම්පූර්ණ වෘත්තයක් නම් කෝණයේ අංශක 360යි. අපිට මෙතන තියෙන්නේ අංශක 45ක. ඒ කියන්නේ 8න් එකක. දැන් කියන්න ආදේශ කරමු. 2 ගුණ කිරීම y කියන්නේ 22 බෙදීම 7 අරය සෙන්ටිමීටර් 7යි 45යි 360යි කපලා දාපුවාම තනින් එනවා 8න් එකයි කියලා. ඊළඟට අපි බලමු මේක පද කැපිලා යන හැටි. මේ 7ට මේ 7 කැපිලා යනවා. දෙවරක් 1යි දෙවරක් 4යි. ඊළඟ මෙතනින් දෙවරක් 11යි මෙතන දෙවරක් 2යි. මට එන්නේ 11 බෙදීම 2යි. ඒ කියන්නේ උත්තරේ 5.5යි සෙන්ටිමීටර්. ඒකකයත් එක්කම අපි දාන්න ඕන. ඊළඟට අපි එනවා 8 වෙනි කෙටි ප්‍රශ්නයට. ඒක සම්භාවිතාවයේ සම්බන්ධ ගැටලුවක්. පෙට්ටියක සර්ව සම රතු පබළු 4ක්ද නිල් පබළු
3ක්ද කළු පබළු 5ක්ද ඇත. එයින් අහඹු ලෙස ඉවතටගත් පබළුවක් කළු පබළුවක් නොවීමේ සම්භාවිතාවය අහන්න. දැන් මෙතන තියෙනවා රතු පාට පබළු 4ක්, ඊළඟට නිල් පබළු තියෙනවා 3ක්, කළු පබළු තියෙනවා 5ක්. එතකොට මෙතන ඔක්කොම පබළු 4යි 3යි 5යි ඔක්කොම 12ක් තියෙනවා. එතකොට කළු පබළුවක් නොවීමේ සම්භාවිතාවය කියන්නේ එක්කෝ එක්කෝ රතු පබළුවක් වෙන්න ඕන. එහෙම නැත්නම් නිල් පබළුවක් වෙන්න ඕන. එතකොට රතු පබළුවකුයි නිල් පබළුවකුයි වෙන්න දෙන ඉඩකඩ 7යි. ඔක්කොම chance 12කි. එතකොට සම්භාවිතාව 12න් 7යි කියලා එනවා. ඒ කළු පබළුවක් නොලැබීමේ සම්භාවිතාවය 12න් 7යි. ඊළඟට අපි එනවා 9 වෙනි කෙටි ප්‍රශ්නයට. අසමානතාවයක් විසඳන්න තමයි තියෙන්නේ. අසමානතාවයේ තියෙන 3x වෙන එක. අසමානතාවය x ධන 7. මේක x අකුරු දෙපැත්තෙම ඉන්නවා. x අකුරු බැලුවොත් මෙතනත් 3x මෙතනත් x. මෙතන ඉන්න එක මෙතන. මම මෙතන ඉන්න x එක එහා පැත්තට යනවා. ඒත් එක්ක මේ ඍණ එක එහා පැත්තට යනවා. x ව වම් පැත්තට ගෙනියනවා, ඍණ එක දකුණු පැත්තට ගෙනියනවා. එතකොට 3x ඉන්නවා අර x එක මෙහාට ගෙන ආපුවාම එයා ඍණ වෙනවා. එතකොට ඍණ x. අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. සමානතාවය වෙනස් වෙන්නේ නැහැ. මෙතන 7 ඉන්නවා. මෙතන ඍණ එක එහා පැත්තට අරන් ගෙනුවාම ධන එකක්. මෙතන x අකුරු දෙක සුළු කරගත්තාම 2x. අසමානතාවය 7යි 1යි එකතු කරගත්තාම 8යි කියලා එනවා. x අකුරු තනි කරගන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට මෙතන දෙකට දෙක කැපිලා x අකුරක් ඉතුරු වෙනවා. මෙතනින් 8 දෙකට බෙදුවාම උත්තරේ 4යි කියනවා. අසමානතාවය විසඳපුවාම මෙන්න මෙහෙම තමයි එන්නේ. x කියන එක 4ට වඩා කුඩායි හෝ සමානයි වෙනවා. ඒ කියන්නේ 4 3 2 1 බිඳුව ඍණ එක ඔය වගේ උත්තර එන්න පුළුවන්. ඊළඟට මම එනවා අපි අපේ අද වීඩියෝ එකේ අන්තිමටම සාකච්ඡා කරන ගැටලුව මිනිස් දින සම්බන්ධ ගැටලුවක්. ඒ කියන්නේ ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ ගැටලුවක්. මිනිසුන් 4 දෙනෙකු දින 9කදී කෙරෙන වැඩ ප්‍රමාණය දින 6කින් නිම කිරීමට මිනිසුන් කී දෙනෙක් අවශ්‍යද? ඒක තමයි අහන්නේ. අපි ඉස්සෙල්ලා බලමු මිනිස් දින ගාන. මිනිස් දින එනවා 4 ගුණ කිරීම 9ක්. දැන් කියන්නේ මිනිස්සු 6 දෙනෙක් වැඩ කරනවා කියලා. එහෙනම් බලමු අපි අවශ්‍ය ඔක්කොම මිනිස්සු ගාන. මිනිස්සු හදන්නේ දින 6කින් ඉවර. එතකොට දැන් මේක කැපිලා යන හැටි බැලුවොත් 3 වරක් 1යි 3 වරක් 3යි. මෙතන දෙවරක් 1යි දෙවරක් 2යි. එතකොට මට එනවා අවශ්‍ය මිනිස්සු ගාන දෙවරක් 3. ඒ කියන්නේ මිනිස්සු 6 දෙනෙක් ඕනලු. මිනිස්සු 6 දෙනෙක් ඕනලු. හැබැයි දැනට ඉන්නේ මිනිස්සු 4 දෙනයි. මිනිස්සු 4 දෙනයි ඉන්නේ. මිනිස්සු 6 දෙනෙක් ඕන. එහෙනම් වැඩිපුර අවශ්‍ය මිනිස්සු ගාන 6න් අඩු කරනවා. දැන් ඉන්නේ මිනිස්සු ගාන 4. එතකොට වැඩිපුර අවශ්‍ය මිනිස්සු ගාන එනවා අපිට 2යි කියලා. 2යි කියලා එනවා. හරි. ඔන්න එතකොට අපි
දෙවෙනි කෙටි ප්‍රශ්න 10 සාකච්ඡා කරලා අවසන්. දෙවෙනි කෙටි ප්‍රශ්න 10 අපි පළවෙනි කෙටි ප්‍රශ්න 10 සාකච්ඡා කරා. ඊළඟට දැන් අද දෙවෙනි කෙටි ප්‍රශ්න 10 සාකච්ඡා කරා. ඊළඟ අපි තුන්වෙනි කෙටි ප්‍රශ්න 10 සාකච්ඡා කරනවා. එතකොට මේ සාකච්ඡා කරන ඔක්කොම ප්‍රශ්න පත්‍ර Facebook page එකෙන් ගන්න පුළුවන්. ඒකේ link එක පල්ලේ දාලා තියෙනවා.